හැමෝටම අයබෝන්. අද මම මේ වීඩියෝ වෙන් කරන්නේ STEM අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා ඔයාලට හඳුන්වලා දෙන්න සහ STEM කෝස් එකකින් ඔයාලට දරුවට ලැබෙන ප්‍රතිලාභ ගැන පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්න. STEM කියන වචනේ අහුනම ඔයාලට එන ලොකුම ප්‍රශ්නේ තමයි මොකක්ද මේ STEM කියන්නේ කියලා. STEM කියලා කියන්නේ Science, Engineering, Technology and Mathematics කියන වචන හතරේ මුල් අකුරු තුනේ එකතුවට. එතකොට STEM අධ්‍යාපනය ඇතුලේ ඔය මං කියපු සබ්ජෙක්ට් හතරෙම විෂය කරුණු එකතු වෙලා තියෙනවා. හැබැයි ඒ විෂය කරුණු වල තියෙන කරුණු, ඒ විෂයවල තියෙන කරුණු වෙන වෙනම අධ්‍යයනය කිරීමක් STEM අධ්‍යාපනයේදී සිදු කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ විෂයවල තියෙන ඒ විෂයන් වල තියෙන කරුණු කටපාඩම් කිරීමක් කරලා ඒ විෂයන් වලට අදාළ විභාගයකට සූදානම්ක් වීමක් වෙන්නේ නැහැ. අපි මේකෙදි කරන්නේ ඒ විෂයන් වලට අදාළ කරුණු පාවිච්චි කරලා ප්‍රායෝගික ලෝකයේ තියෙන ගැටලුවක් විසඳන එක. එහෙම නැත්නම් ප්‍රායෝගික ලෝකයේ තියෙන සංසිද්ධීන් තේරුම් ගන්න මෙන්න මේ විෂයන් වල තියෙන කරුණු පාවිච්චි කරන එක. ඉතින් මේ කෝස් එකේදී ඔයාගේ දරුවා සයන්ස්, මැතමැටික්ස් කරුණු පාඩම් කරන එකක් නැහැ. ඒවා පාඩම් කරපු කරුණු ටික සූත්‍ර, ප්‍රමේය, නියම, මූලධර්ම, සාමාන්‍ය ජීවිතේ ප්‍රායෝගික ජීවිතේ ගැටලු විසඳන්න කොහොමද පාවිච්චි කරන්නේ? ප්‍රායෝගික ජීවිතේ එයාලට හම්බෙන සංසිද්ධීන් තේරුම් ගන්න කොහොමද පාවිච්චි කරන්න කියලා ඉගෙන ගන්න. එතකොට එයාලා ලයින් ෆොලෝවින් රොබොට්ස්ලා හදයි, ස්වයංක්‍රීය පද්ධති හදයි. එහෙමත් නැත්නම් ජ්‍යාමිතික ප්‍රමේයම් පාවිච්චි කරලා ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් වැඩක යෙදී. එතකොට මේ හැම කාරණාවකම දරුවගේ soft skills නැත්නම් මෘදු කුසලතා දියුණු වෙනවා. අපේ අම්මලාට තාත්තලාට දෙවෙනියට එන ගැටලුව තමයි STEM අධ්‍යාපනයේ ඇයි ළමයෙක්ට අවශ්‍ය කරන්නේ කියන එක. එහෙම නැත්නම් STEM අධ්‍යාපනයේ මොනවාද ළමයට හම්බෙන වාසි කියන එක. දැන් මම කලින් ප්‍රශ්නෙට උත්තර දෙනකොට වාසි කිහිපයක් සඳහන් කරා. මම මේ ප්‍රශ්නෙට උත්තර දෙනකොට ටිකක් සවිස්තරාත්මකව ඒ වාසි ටික පෙළගස්සලා දෙන්න. හරි. එතකොට STEM අධ්‍යාපනයෙන් ඔයාගේ ළමයට ප්‍රධාන වාසි කිහිපයක් හම්බ වෙනවා. පළවෙනි වාසිය තමයි ප්‍රායෝගික ජීවිතයේ ගැටලු විසඳන්න අවශ්‍ය කරන හැකියාව ළමයට හම්බ වෙනවා. හරි. මම උදාහරණයකින් පැහැදිලි කරොත් එහෙම හිතන්නකෝ ඔයාගේ ළමයා සර්කිට් එකක් හදනවා. ඒ කියන්නේ මොකක් හරි ඉලෙක්ට්‍රොනික පරිපථයක් හදනවා කියලා හිතන්නකෝ. එතකොට මේ පරිපථය හදනකොට පළවෙනි වතාවේ පරිපථය හදනකොට ළමයාට ඒ පරිපථය හදාගන්න බැරි වෙනවා. අපි එහෙම හිතමුකෝ. හරි. එතකොට මේ ළමයා උත්සාහ කරනවා ඇයි මට පරිපථය හදාගන්න බැරි වුනේ කියලා තේරුම් ගන්න. එතකොට ඔන්න එයා ගැටලුව සඳහා නැත්නම් ගැටලුවට එන හේතුවක් දෙන්නේ කරනවා. ඊට පස්සේ එයා හොයාගන්නවා මේක තමයි මගේ අතින් වෙච්ච ගැටලුව කියලා. හරි. ඊට පස්සේ ඒ ගැටලුවට එයා විසඳුම් එයා විසින් හදනවා. හරි. එතකොට ඔන්න ඔය ස්කිල් එක සාමාන්‍ය ජීවිතයේදී එයා පාවිච්චි කරා නම් එයාට හම්බෙන ගැටලු විසඳන්න එයාට ඒ ක්‍රමවේදය පාවිච්චි කරගන්න පුළුවන් වෙනවා. ඔය එක උදාහරණයක් විතරයි. හරි. එතකොට පළවෙනිම වාසිය තමයි ගැටලුවක් විසඳන්න. ප්‍රායෝගික ජීවිතයේ ගැටලුවක් විසඳන්න ළමයිව හුරු කරන එක අපිට STEM এডুকেෂන් එකේදී කරන්න පුළුවන්. හරි. දෙවෙනි වාසිය තමයි STEM এডুকেෂන් එකේදී අපි අනාගත තාක්ෂණයට ළමයි හුරු කරනවා. ඒ කියන්නේ තාක්ෂණය කියලා කියන්නේ දවසෙන් දවස එහෙම නැත්නම් විනාඩියෙන් විනාඩිය නැවත නැවත අලුත් වෙන දෙයක්. එතකොට ඒ අලුත් වෙන තාක්ෂණය අත්පත් කරගන්න. එහෙම නැත්නම් ඒ තාක්ෂණයට හුරු වෙන්න ළමයි හුරු වෙලා ඉන්න ඕන. එහෙම නැත්නම් යල් පැන ගියපු තාක්ෂණයක් එක්ක තමයි අපේ ළමයිට ඉස්සරහට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. හරි. එතකොට ඒ තාක්ෂණයත් එක්ක එයාලා කොහොමද යාවත්කාලීන වෙන්නේ කියන එකේ අත්දැකීම ගන්න අපේ මේ STEM කෝස් එකේ අපේ ළමයිට කියලා දෙනවා. හරි. එතකොට තුන්වෙනි වාසිය තමයි ළමයාගේ නිර්මාණාත්මක චින්තනය. එහෙම නැත්නම් ක්‍රියේටිව් ස්කිල්ස් වැඩි දියුණු කරන්න අපි අපේ STEM කෝස් එකේ තියෙන කෝස් කන්ටෙන්ට් එක හදලා තියෙනවා. එතකොට මේ කෝස් කන්ටෙන්ට් එකේ තියෙන ඇක්ටිවිටීස් ටික ළමයි කරපුවාම ළමයිගේ නිර්මාණාත්මක චින්තනය එයා විසින්ම වැඩි දියුණු කරගන්නවා. ඒ වගේම හතරවෙනි වාසිය තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ඔයාගේ ළමයා අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙනවා නම් ලබන අවුරුද්දේ සිද්ධ වෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ඔයාගේ ළමයා අධ්‍යාපන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා නම් එයාගේ පාසල් අධ්‍යයන කටයුතු වැඩි දියුණු කරගන්න මේ කෝස් එකෙන් කරන ක්‍රියාකාරකම් ඍජුවම බලපාන. හරි. ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි STEM කෝස් එකක් ඔන්ලයින් එකකට ගන්න පුළුවන්ද? කෙටියෙන්ම කිව්වොත්
ඔව්. ඇයි මං එහෙම කියන්නේ? ස්ටෙම් කියන්නෙම තාක්ෂණය විද්‍යාව ඒ වගේ කාරණා ප්‍රායෝගික ජීවිතයට පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න එකනේ. ඉතින් එතකොට ඔන්ලයින් එඩියුකේෂන් කියලා කියන්නෙත් ඒකමනේ. ඔන්ලයින් එඩියුකේෂන් එකකදී අපි කරන්නේ වර්චුවල් ටීචිං එන්වයරන්මන්ට් එකක් යටතේ ළමයාට තමන්ගේ විෂය කරුණු ස්වයංව අධ්‍යයනය කරන්න අවස්ථාව ලබා දෙන එකනේ. එතකොට STEM එඩියුකේෂන් එකේදී අපි කරන්නෙත් ඒක. ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් එකකට ඔයා සම්බන්ධ වුණත් ස්වයං අධ්‍යයනයකට සමය යොමු කරන එක තමයි අපි STEM එඩියුකේෂන් එකේදී දෙන ප්‍රධානම ස්කිල් එකක් විදිහට තියෙන්නේ. හරි. එතකොට අම්මලා තාත්තලා බය වෙන්න එපා. ස්වයං අධ්‍යයනය කියපුවාම ගොඩක් වෙලාවට බය වෙනවනේ. ඒ කියන්නේ ළමයාට අවශ්‍ය කරන කාරණා ටික විතරක් කරන්න දෙනවා. අපි මොකුත් කරන්න නැතුව ඉන්නවා කියලා. නෑ, එහෙම නෑ. ස්වයං අධ්‍යයනය කියලා කියන්නේ ළමයාට අවශ්‍ය කරන සම්පත් ටික අපි සපයනවා. හරි. ඒ වගේම ළමයාට අවශ්‍ය කරන පියවරෙන් පියවර අවශ්‍ය කරන උපදෙස් ටික සපයනවා. හැබැයි ළමයා තමා ඒ අවශ්‍ය කරන දැනුම් මට්ටමට එයා විසින් ස්වයං අධ්‍යයනයෙන් ළඟා වෙන්න ඕන. එතකොට මේ විදිහට තමයි නවාධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ශ්‍රී ලංකාවේ නවාධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ගෙන්වීම කටයුතු කරන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට ඔන්ලයින් ක්ලාසස් එන ළමයිට අපි ගෙදරටම යවනවා STEM කිට් එකක්. එතකොට මේ STEM කිට් එකේ තියෙන උපකරණ පාවිච්චි කරලා යාලට පුළුවන් යාලගේ ක්‍රියාකාරකම් ටික කරන්න. එතකොට අපි පියවරෙන් පියවර කියලා දෙනවා මේ කොටස් කොහොමද මේ සවි කරන්නේ සහ කොහොමද අපේ ඇක්ටිවිටි එක කරන්න කියලා දෙනවා. ඒත් එක්කම දෙමව්පියන්ගේ උදව්වත් ඇතුව ළමයිට පුළුවන් ඒ අදාළ ඇක්ටිවිටි එක කරන්න. හරි. එතකොට ඒ ඇක්ටිවිටි එක කරන එකෙන් එයා ස්වයං අධ්‍යයනයක් කරලා එයාට පුළුවන් ඇක්ටිවිටි එකෙන් ලැබෙන අවුට්කම් එක ලබා ගන්න. එතකොට ෆිසිකල් ක්ලාස් එකකට එකතු වෙන ළමයිටත් වඩා වැඩියෙන් ඔන්ලයින් ක්ලාස් එකේ ළමයිට ස්වයං අධ්‍යයනය මාර්ගයෙන් ඉගෙන ගැනීමේ හැකියාව වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒක අමතර වාසියක්. ඉතින් ඔන්ලයින්ද ෆිසිකල්ද කියලා නැහැ. අපිත් එක්ක එකතු වෙන්න ඉගෙන ගන්න. එතකොට ඔයාලට ඇවිල්ලා තියෙන ලින්ක් එකෙන් මෙන්න මේ කෝස් එකේ පේජ් එකට යන්න ඕන. මේ කෝස් එකේ පේජ් එකේ සම්පූර්ණ විස්තර ටික තියෙනවා. කෝස් එක ගැන මූලික විස්තර සියල්ලම තියෙනවා. එතකොට මේක ඇතුලේ තියෙනවා රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක. මේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකට අවශ්‍ය දත්ත පුරවලා ෆෝම් එක සබ්මිට් කරන්න තියෙන්නේ. ෆෝම් එක සබ්මිට් කරපුවාම වැඩිදුර විස්තර අපි WhatsApp message එකකින් ඔයාගේ ෆෝන් එකට එවනවා. එතකොට මේ ෆෝම් එක ෆිල් කරනකොට දරුවාගේ නම, මුලකුරු සමග නම, දෙමාපිය භාරකරුගේ නම, WhatsApp අංකය, ෆිසිකල් ක්ලාස් වලට සම්බන්ධ වෙන ඔන්ලයින් ක්ලාස් වලට කියන එක, ඊට පස්සේ උපන්දිනය, ඊට පස්සේ ඒජ් ගෲප් එක සහ ඊමේල් ඇඩ්‍රස් එක කියන විස්තර ටික දීලා සබ්මිට් කරන්න. සබ්මිට් කරාට පස්සේ පැය 24ක් ඇතුළත අපි ඒවා සම්බන්ධ කරගන්නවා වැඩි විස්තර තියෙන මැසේජ් එකක් එක්ක. හරි. එහෙනම් STEM කෝස් එකට එකතු වෙන්න කැමති නම් මෙන්න මේ විදිහට ෆෝම් එක ෆිල් කරලා රෙජිස්ටර් වෙන්න.